ඔබ දවසක් හැමෝටම ICT සර්විස් ක්ලාස් 1 වලට වීඩියෝ ටිකක් කරන්න පටන් ගත්තා. විභාගේ තියෙනවා මාර්තු 28 වෙනිදා. ඒ නිසා තව වීඩියෝ කිහිපයක් කරනවා කියලා හිතුව පුළුවන් විදිහට. මේ පේපර් එක තමයි මම කතා කරන්න පටන් ගත්තේ 2015 ICT සර්විස් ක්ලාස් 1 පේපර් එක. මේක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ඔයගලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේකේ 4 වෙනි ප්‍රශ්න වෙනකම් මම පරණ වීඩියෝස් වල සාකච්ඡා කරා. අද සාකච්ඡා කරන්නේ 5 වෙනි එකයි 6 වෙනි එකයි ප්‍රශ්න. පස්වෙනි ප්‍රශ්නේ define the act of hacking of computer or computer system කියන එක. අපි දන්නවා කම්පියුටර් එකක් එහෙම නැත්නම් කම්පියුටර් සිස්ටම් එකක් හැක් කරනවා කියන්නේ අනවසරයෙන් මේ කම්පියුටරේට හෝ කම්පියුටර් සිස්ටම් එකට ඇතුල් වෙලා ඒක තියෙන දත්ත වෙනස් කරනවා එක්ක දත්ත වලින් බලනවා. ඒ වගේ එක්ක මොකක් හරි වෙන හානිකර දෙයක් කරනවා. ඒ වගේ දෙයක් තමයි හැකින් කියලා කියන්නේ. මේකට පාවිච්චි කරන්නේ පද්ධතියෙම තියෙන දුර්වලතා. ඒ කොච්චර කරත් අර 100%ක් සිකියුරිටි කියන එක ඇචීව් කරනවා කියන එක ඉතින් මිත් එකක් නේ. එතකොට කෙනෙක්ට try කරලා සිස්ටම් එකකට අනවසරයෙන් ඇතුල් වෙන්න අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි කම්පියුටරයක් එහෙම නැත්නම් කම්පියුටර් සිස්ටම් එකක් හැක් කරනවා කියලා කියන්නේ. පරිගණකයක් පරිගණක පද්ධතියක් හැක් කිරීමෙන් අර්ථවත්. පරිගණකයක් හෝ පරිගණක පද්ධතියක් හැක් කිරීම යනු එම පද්ධතියේ පවතින ආරක්ෂක දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් හිමිකරුගේ අවසරයකින් තොරව පද්ධතියට ඇතුළු වීම හෝ එහි ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම. මේකදී ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ලියන්න අපි දන්නවා කොහොමද අනවසරයෙන් ඇතුල් වෙන එකක් තමයි හැක් කියන්නේ කියලා. ඊට අමතරව මේකත් අනිවාර්යෙන් ලියන්න පද්ධතියේ පවතින ආරක්ෂක දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් කියලා. ඒ වගේ අවස්ථාවක් අරගෙන හැක් කරන්න කියන්නේ මේ වචනේ මේ අර්ථයක් කරනදී ටිකක් වැරදි. ඒ හින්දා ඒක මිස් කරන්න එපා. තව අර්ථ දක්වනවා මම දැම්ම පරිගණක පද්ධතියක ජාලයක හෝ මෘදුකාංකයේ ඇති තාක්ෂණික හෝ දෝෂ හෝ දුර්වලතා. මොකක් හරි වල්ඩනරබිලිටි ටිකක් තියෙන්න ඕනේ හැක් කරන්න. ඒක අනිවාර්යෙන් කියන්න. ඉරක් ගැහුවත් කමන්නේ ඒක ඇරයටි. සාමාන්‍ය පරිශීලකයට ලබා දෙන වරප්‍රසාද ලබා ගැනීම හැක් කිරීම ලෙස හැඳින්වේ. සමහර ලාවට මේ අර අනවසර unauthorized කෙනෙක්ම නෙවෙයි access වෙන්න පුළුවන්. සමහරට access වෙලා සිස්ටම් එකට Tamanට වඩා උඩ රෝල් එකකට තියෙන privileges පාවිච්චි කරන එකත් හැක් කිරීම තමයි කියන්නේ. Tamanට login එකක් තියෙනවා මේ සිස්ටම් එකට. හැබැයි ඔයාව ලිමිට් කරලා තියෙනවා මෙන්න මේ ටික තමයි ඔයාට සිස්ටම් එක ඇතුලේ කරන්න පුළුවන් කියලා. ඊට වඩා වැඩි privileges මොකක් හරි විදිහකින් පාවිච්චි කරනවා නම් ඒකත් හැකින් තමයි. මේක මම තව අමතරව ටිකක් කතා කරන්න හිතුවා. හැක් කිරීම සිදු කරන ආකාරය හැකර්වරුන් විදුකවලට පවතින පදයට මුරුපද බිඳ දැමීම. පාස්වර්ඩ් ක්‍රැකින් විවිධ මෘදුකාංග අනුගමනය කිරීම. ඒ කියන්නේ අපිට ගෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිම යූසර්නේම් පාස්වර්ඩ් දාලා try කරනවා නෙමෙයි මේව ඔටෝමේට් කරන්න පුළුවන් software තියෙනවා. එතකොට එක පැයක් වගේ ඇතුළත ගොඩාක් variation password check කරලා හරියන වෙලාවට log වෙන්න use කරන්න පුළුවන්. කියන්නේ banking site එක වගේ මේ විදිහට effort එකක් දාලා log වෙන එකෙන් ලොකු වාසියක් අත් කරගන්න පුළුවන්. මූල්‍යමය වාසි විවිධ වාසි අත් කරගන්න පුළුවන් සිස්ටම් හැක් කරන එකෙන් හින්දා මිනිස්සු උත්සාහ කරනවා සාමාන්‍ය සිස්ටම් හැක් කරන්න. malware ඇතුළු කිරීම වෛරස් හෝ ට්‍රෝජන් වලින් පද්ධතිය පාලනය ලබා ගන්න එක. වෛරස් එකක් ඇතුළේ නම් තමයි අනපේක්ෂිත විදිහට සිස්ටම් වැඩ කරනවා. එතකොට අපිට ලොග් වෙලා අනවසර දේවල් පද්ධතිය ඇතුළේ කරන්න පුළුවන් වෙනවා. එතකොට ෆිෂින්
ඇටැක් වලින්. ෆිෂින් කියන්නේ සාමාන්‍යයෙන් ඊමේල් එකක් යනවා මේ පරිශීලකයාට මොකක් හරි වෙලා ඔයාට මෙන්න මෙච්චර ගාණක් දාන්න තියෙනවා බැංක් account එකට ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි එන්ටර් කරන්න කියලා මේ ඊමේල් එකක් යවන්න පුළුවන්. වැඩි ඕනේ නැහැ. ඔයගොල්ලෝ Google form එකක් හදාගත්ත කියන්නේ Google form එක ලින්ක් එක දාලා ඔයාට මෙච්චරක් ගාණක් ඇදෙන්න තියෙනවා ඔයාගේ බැංකුවේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දාන්න කියලා කීප දෙනෙක්ට ඊමේල් කරලා බලන්නකෝ. ඕවා ෆිල් කරන්න ඉන්න විශේෂයෙන්ම ටිකක් වයසින් වැඩි අය ඔය වගේ දේවල් වලට නම්බු වෙනවා වැඩි. මොකද එයාලට තියෙන ටෙක්නිකල් එක්ස්පෝජර් එක අඩුයි. ඊළඟට මම හැකර්වරුන්ගේ වර්ගීකරණය ගැන මෙතනදී මම කතා කරලා දාන්න හිතුණා. හැකර්ස්ලා වර්ග තුනක් ඉන්නවා. මේ බ්ලැක් හැට් හැකර්ස්ලා තමයි සාමාන්‍යයෙන් හානිකර පද්ධතියට හානි කරන්න බලාගෙන හැක් කරන්නේ බ්ලැක් හැට් හැකර්ස්ලා. පෞද්ගලික වාසිතක හෝ හානිය දීම යන නීති විරෝධී ලෙස පද්ධතික ඇතුළු වන පිරිස. ethical hackers එහෙම නැත්නම් white hat hackers කියන්නේ ඒගොල්ලෝගේ ජොබ් එක තමයි මේ පද්ධතිය හැකර් කෙනෙක්ට හැක් කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරන එක. ඒගොල්ලන් ගොඩක් අර ස්කිල් වගේ දාලා පද්ධතියක් හැදුවම බලනවා ඒගොල්ලෝ ලව්ව මේක හැක් කරව ගන්න පුළුවන්ද කියලා. grey hat hackers කියන්නේ ඒගොල්ලෝ employed නෙවෙයි. ඒගොල්ලන්ට එහෙම ජොබ් එකක් නැහැ. ඒකේ දුරට හොයන්න කියලා. හැබැයි ඒගොල්ලෝ හොයා ගන්නවා. ඊට පස්සේ හොයාගෙන මුකුත් අනවසර නීති විරෝධී දේවල් කරන්නේ ඒගොල්ලෝ දන්නනවා දාලා සිස්ටම් එකේ අයිතිකාරයන්ට මෙන්න මේක මේ විදිහට හැක් කරන්න පුළුවන් කියලා. සමහරවිට එයාලට ඒකට පේමන්ට් එකක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. සමහරට මොකක් හරි රෙකග්නිෂන් එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. අනේ වගේ තමයි grey hat hackers ලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ අහලා තිබ්බේ malicious codes වර්ග දෙකක් සඳහන් කරන්න කියලා. මේකට අපිට ඕන තරම් කියන්න පුළුවන් virus, trojan, worms, spyware, adware ඔය වගේ. හරි. malicious codes කියන්නේ malware වලටම තියෙන වෙලාව. අපිට malicious codes කියනවා මොනවද කියලා හිතන්න පුළුවන්. malware වලටම තමයි malicious codes කියලා කියන්නේ. හරි. කීපයක් ගැන කතා කරමු. virus. virus එකක් කියන්නේ මොකක් හරි පරිගණක පද්ධතියට හානිදායක දේවල් කරන software එකක්. මේකෙන් මේ වෙන හානි උගල දන්නා වෙලාවට කම්පියුටර් ස්ලෝ වෙනවා. අපිට අනපේක්ෂිත විදිහට ෂෝට්කට් නිර්මාණය වෙනවා. කම්පියුටර්ස් ටර්න් ඔෆ් වෙනවා. අපිට රන් ඔෆ් කරන්න නැතුව හිටි ගමන් දන්නේ නැති exe ෆයිල් හැදෙනවා. ෆයිල් හයිඩ් වෙනවා. ඔය වගේ දේවල් වෙනවා වෛරස් ඇතුළු වෙනවා. සාමාන්‍යයෙන් මේක exe එකක් විදිහට තමයි එන්නේ. ඒක executable ෆයිල් එකක් විදිහට. පරිශීලකයා ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරේ නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ පෙන් එකක් ගහනවා පෙන් එකේ exe එකක් ෆයිල් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මේක අපි දාපු එකක්ද මේක කොහින්ද මේක ආවේ කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම අපි නොදන්න එකක් ඩබල් ක්ලික් කරාම තමයි සාමාන්‍යයෙන් වෛරස් කියන එක නෙට්වර්ක් එකේ හරි පරිකරන පද්ධතිය හරි ස්ථාපනය වෙන්නේ. worms කියන එක හැබැයි ඊට වඩා වෙනස්. කියන්නේ සංග්‍රහ ප්‍රචලිත වෙන මේ වගේ ඩබල් ක්ලික් එකක් හරි මොකක් හරි යූස් ඇක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේම නැහැ. මේක මේ මිනිස්සුන්ගේ මෙදිහත්වීමකින් තොරව නෙට්වර්ක් කරා තවගෙන් පැතිරෙන වෛරස් වලට වඩා භයානක malicious code එකක් නැත්නම් malware එකක් තමයි worms කියන්නේ. ඊළඟ trojan කියන්නේ එහෙම නැත්නම් trojan horses කියන්නේ බැලුම්ට ඉතා ප්‍රයෝජනවත් වගේ තමයි පේන්නේ. හැබැයි ඒවා ඉන්ස්ටෝල් කරාට පස්සේ එකකින් බෑක්ඩෝර් එකක් හැකර් කෙනෙක්ට විවෘත වෙනවා. ඒ වගේ බෑඩ් දෙයක් මොකක්යි නරක දෙයක් වෙනවා. එතකොට අපි සමහරට මේක ඩවුන්ලෝඩ් කරනවා. ඒ කියන්නේ ඒක අපිමයි ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ අපිට ප්‍රයෝජනවත් දෙයක් කියලා හිතාගෙන. හැබැයි ඒකත් එක්ක
මොකක් හරි මැලෑයක්කු ඉන්ස්ටෝල් වෙලා කම්පියුටරේ ඒ වගේ වෙලාවට තමයි ට්‍රෝජන් එකක් කියන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරනවා වීඩියෝ ප්ලේයර් එකක්. ඒක අපි ඩබල් ක්ලික් කරලා රන් කරාම හැබැයි ඉන්ස්ටෝල් වෙලා තියෙන ඇත්තටම මොකක් හරි මැල්වෙයා එකක්. ඒ වගේ අවස්ථාවක් තමයි ට්‍රෝජන් එකක් කියන්නේ. අනිත් එක තමයි රැන්සම් වෙයා එකක් කියන්නේ. රැන්සම් වෙයා එකක් කියන්නේ මේක තමයි මම මේ කාලේදී අහලා තියෙන වැඩිපුරම වෙන සිද්ධිය රැන්සම් වෙයා ළඟදී මම හිතන්නේ WannaCry කියලා රැන්සම් වෙයා එකක් මගින් ඇමරිකාවේ පවා වෛද්‍ය හොස්පිටල් වල ඩේටා පද්ධති වලට පවා හානි වෙනවා. මේකදී කරන්නේ සිස්ටම් එකට ඇතුල් වෙලා එන්ක්‍රිප්ට් කරනවා. එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ වෙන එකට හරවන ඩේටා. එතකොට මේ ඇත්ත පරිශීලකයන්ට මේක ඩික්‍රිප්ට් කරලා දෙනකම් කියව ගන්න බෑ. හැබැයි ඩික්‍රිප්ට් කරන හැටි දන්නේ හැකර් විතරයි. එතකොට මේ දත්ත විශාල ප්‍රමාණයක් අපි දත්ත පද්ධති පාවිච්චි කරන්නේ දත්ත ස්ටෝර් කරලා ප්‍රොසෙස් කරලා ඒවා අපිට යූස් කරන්න වෙනසි. මේ වගේ පද්ධතියක දත්ත ටික අරගෙන ඒවා එන්ක්‍රිප්ට් කරලා දාලා යූස් කරන්න බැරි තත්ත්වයටපත් කරාම ලොකු ප්‍රශ්නයක් නේ කියන්නේ. මේ අපි රාජ්‍ය මට්ටමේ පාවිච්චි කරන්නේ රාජ්‍ය මට්ටමේ විශාල බිස්නස් වල ඩේටාබේස් සිස්ටම් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් පාවිච්චි කරනවා. එතකොට ඒවා මේ ඩේටා යූස් කරන්න බැරි තත්ත්වයටපත් වුණාම එන්ක්‍රිප්ට් කරාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ බැංකුවක් කියලා හිතන්නකො බැංකුවක තියෙන ඩේටා ටික ඔක්කොම එන්ක්‍රිප්ට් කරොත් මොකද වෙන්නේ? කවුරු මෙයාගේ account එකේ සල්ලි කීයක් තිබ්බද? ඒ කිසි දෙයක් තොරතුරු හොයන්න බැරි වෙනවා. මෙයා කොච්චර ලෝන් ගන්න තිබ්බද? ඉතින් එතකොට ඊට පස්සේ මේ හැකර්ස්ලා කරන්නේ ඒ ටික අපි ඩික්‍රිප්ට් කරලා දෙන්නම්. ඒකට අපිට කප්පමක් ගෙවන්න කියනවා. ඉතින් සමහරවිට ඒ කප්පම ගෙවලා හරි ඒක ඩික්‍රිප්ට් කරලා ගන්න වෙනවා. නැත්නම් ඊට වඩා විශාල හානියක් වෙනවා. මේ පද්ධතියේ නියම අයිතිකාරය. ඒ වගේ අවස්ථාවක් තමයි රැන්සම් වෙයා එකක් කියලා කියන්නේ. ඊපස්සේ ස්පයිවෙයා කියලා කියන්නේ අපි දන්නේ නැතුව බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන software එකක්. ඒකෙන් අපි අපේ තොරතුරු හොරෙන් බලන් ඉන්නවා. සමහරවිට ඔය මොනවා හරි ෆෝන් එකට එහෙම ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරද්දී මයික් එක ලව් කරන්නද ලොකේෂන් ෆෝන් කරන්නද කියලා හදි ඔලව් කියලා දාගෙන ඉන්නේ. ඔය වගේ ස්පයිවෙයා වෙන්න පුළුවන් අපිට දැනෙන්නේ. ඇඩ්වෙයා කියන්නේ අනවශ්‍ය විදිහට කරදරකාරී විදිහට සිස්ටම් එක ඇතුලේ පොප් අප් වෙනවා ඇඩ් පෙන්නනවා. ඒකට මේ ඇඩ්වෙයා එහෙම ඩවුන්ලෝඩ් කරලා තියෙද්දි මම කවුට් කරලා දැකලා තියෙන දෙයක් තමයි සාමාන්‍ය බ්‍රවුසරේ අර හෝම් මේ බ්‍රවුසරේ අපි දානවනේ Google එකනේ අපි සාමාන්‍ය හෝම් පේජ් එකට දාන්නේ ඕක මාරු වෙනවා. නැත්තම් අර ටූල් බාර් එකක් එනවා. මේ ඩෙස්ක්ටොප් එකට. ඊළඟට කම්පියුටරේ ස්ලෝ වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා ඇඩ්වෙයා එක. මේ අමතර ප්‍රශ්න විදිහට ඇඩ්වෙයා එක කියන්නේ අර මේකේ ප්‍රධාන වශයෙන් මේක කියන්නේ අනවශ්‍ය ලෙස වෙනත් බැඳීම් පෙන්වනවා. ඒක අර යූසර්ට හරිය කරදරකාරී විදිහට එයාගේ එෆිෂියන්සි එක එයාගේ වැඩ ටිකට හානි වෙන විදිහට පාඩු වෙන විදිහට තමයි මේ ඇඩ් පෙන්වන්නේ. හරි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ටික. බොහොම ස්තුතියි. මාර්තු 28 තිප්පොත් විභාගය උදේ කරන්න කියලා විශ් කරනවා.